හොඳයි. දරුවනේ ඔන්න හොඳට බලා ගන්න අපි අපේ එකෝ බෑග් පාඨමාලාවේ අපි අද යන්නේ මේ ලන්ච් බෑග් එක නිර්මාණය කරගන්න. හරිම ලේසි, හරිම ලස්සන, හරිම ඉක්මනට කරගන්න පුළුවන් ආස හිතෙන පාඩමක්. හරි. අපි මේකට ඩෝ ස්ට්‍රින්ග් එකක් පාවිච්චි කරලා කෝඩ් එකක් පාවිච්චි කරලා ලස්සනට මේ නිර්මාණය කරගන්නවා මේ බෑග් එක. එතකොට මම මේක නිර්මාණය කරගන්න printed කොටසක් සහ ප්ලේන් කොටසක් පාවිච්චි කරලා තියෙනවා. මේ වාටි මේවා මේ හරිම මේ ලේසි මේ උඩ වාටිය විතරක් මම ටිකක් අර එක සැරයක් නමලා ආයේ මේ අඟලක් දෙකට බෙදෙන්න. ඒ කියන්නේ අඟල් භාගයේ ගානේ එන්න නමලා මහලා තියෙනවා. ඒ අර ඩෝ ස්ට්‍රින්ග් එක පාවිච්චි කරන නිසා ටික දවසක් පාවිච්චි කරන්න යනකොට ඉරෙනවනේ. එහෙම නොවෙන්න මම මේක මේ එහෙම නමලා පාවිච්චි කරලා තියෙනවා. ඒ ඇරෙන්න මේ අනිත් කිසිම තැනක් මම මූට්ටු කරලා නැහැ. මේ අඟල් භාගයට මූට්ටු කරලත් නැහැ. ඇත්තටම කිව්වොත් අඟල් මේ කාලක් වගේ ප්‍රමාණයකට මූට්ටු කරලා තියෙන මේ හැම තැනම අනිත් එක ඔයාලා දන්නවා. දැන් අපි මේ කැම්බෙල්ලා රෙදිවල නූල් යන්නේ නැහනේ. එතකොට දරුවනේ මේ අනිවාර්යයෙන්ම අපි ඩබල් තියලා අර වාටි මහන්න ඕනෙත් නැහැ, ඕවර්ලොක් කරන්න ඕනෙත් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිම ලේසියෙන් මහන්න පුළුවන්. මේකේ ඔයාලට බ්ලොක් එකක් හදා ගන්නවා නම් හදා ගන්න තියෙන්නේ. දැන් මම මේ දෙනවනේ පතුල ඇරුණාම මම දෙනවනේ මේ ඉතුරු කොටස් දෙකයි තියෙන්නේ. ඇත්තටම කිව්වොත් නේද? ඉතුරු කොටස් දෙකයි තියෙන්නේ. ඒ කොටස් දෙක ඔයාලා කැමති විදියට ඔයාලට නිර්මාණය කරගන්න පුළුවන්. හරිද?